Hi everyone. අදත් ඔයාලව ආදරයෙන් පිළිගන්නවා Diary 97 මගේ YouTube channel එකට. ඔන්න ඉතින් අදත් ඔයාලට ලස්සන වීඩියෝ එකක් අරගෙන ආවා. අපි දෙන්න මේ මුලින්ම යන්නේ අපි දෙන්න යන්න ආසම කරන තැනකට. අපි දෙන්නට නිවාඩුවක් ලැබුණු ගමන්ම අපි මුලින්ම යන්න කැමති තැන තමයි කැනලි පන්සල කියලා කියන්නේ. අද පොය දවසක් නොවන නිසා ගොඩක් සෙනග නැති වෙයි කියලා හිතලා තමයි අපි මේ ගමන යන්න හිතුවේ. ඔන්න ඉතින් වෙනද වගේම පූජා කරන්න අවශ්‍ය කරන දේවල් ලෑස්ති කරගෙන අපි දෙන්න කැලණි පන්සලට ගියා. අපි කලින් වතාවේ ආවේ පොය දවසක. ඉතින් එදා නම් ගොඩාක් සෙනග හිටියා. හැබැයි අපි මේ සතියේ ආවේ මේ ඉරිද දවසක. ඉතින් ගොඩක් සෙනග හිටියේ නැහැ. ඉතින් අපිට නිදහසේ කැලණි පන්සල වැඳ පුදා ගන්න හැකියාව ලැබුණා. ඔන්න ඉතින් පන්සල් ගිහින් එන ගමන් මං ආසම අච්චාරුවකුත් මට හම්බුණා. අච්චාරු කියන්නේ ඉතින් අපි දෙන්නගේ ෆේවරිට්. ඒක ටිකක් කැමුලයි. ඒත් හැබැයි කෑම නම් අත්හරින්නේ නැහැ. අපි කාපු රසම කෑම වේලා තියෙන මේ වීඩියෝ එකේ අන්තිමට. ඒක නිසා වීඩියෝ එක අවසාන වෙනකම්ම බලන්නකෝ. ඔන්න ඉතින් අපි ආවා South Indian foods වල රස බලන්න ශ්‍රී විහාරයකට. මෙනු එකේ තියෙන කෑම දැක්කම මොනව කන්නද කියලා හිතා ගන්න බෑ. හැම කෑමක්ම රස පාටයි. South Indian foods කියන්නේ ඉතින් ගොඩක් අය කැමති කෑමක්නේ. ඔයත් South Indian කෑම වලට ආස කෙනෙක් නම් මෙතනට යන්න අමතක කරන්න එපා. ඔන්න අපේ පළවෙනි කෑම එක ආවා. මුලින්ම අපි ඕඩර් කළේ වැනිලා සහ ස්ට්‍රෝබෙරි මිල්ක් ෂේක් දෙකක්. ඒත් එක්කම ශ්‍රී විහාර ස්පෙෂල් කෝම් කියන මෙන්න මේ රස කෑම එකත් අපි ඕඩර් කළා. අපිට ඒක කන්න මෙන්න මේ වගේ රසම රස ඩාල් කරි එකක් එක්ක තවත් රස කෑම වර්ග දෙකක් හම්බ වෙනවා. මේ මිල්ක් ෂේක් දෙකෙන් මම වැඩිපුරම කැමති උනේ වැනිලා මිල්ක් ෂේක් එකට. මොකද ඒක ගොඩාක් රසයි. ස්ට්‍රෝබෙරි මිල්ක් ෂේක් එකත් ගොඩක් රසයි. මේ දෙකටම අපිට රුපියල් 750ක් වගේ තමයි ගියේ. මම මේ මිල ගණන් ඔයාලට කියන්නේ මේකට යන්න ඉන්න කෙනෙක්ට එක වැදගත් වෙයි කියලා හිතලා. මේ මිල ගණන් ඔයාලා යන වෙලාව වෙද්දී පොඩ්ඩක් එහා මෙහා වෙලා තියෙන්න පුළුවන්. ඒ වගේම මෙයාලගේ මේ ශ්‍රී විහාර ස්පෙෂල් කෝම් කියන මීල් එකත් ගොඩක්ම රසයි. මේක ගොඩක් ක්‍රිස්පි ගතියට තියෙනවා. ඒ වගේම මේක ඇතුලේ අල වලින් හදපු විශේෂ කෑමක් තමයි තියෙන්නේ. ඒක නිසාම තමයි මේ කෑම එක ගොඩක්ම රස. ඔයත් මේකට යන්න ඉන්න කෙනෙක් නම් අනිවාර්යෙන්ම මේ මීල් එකේ රස බලන්න අමතක කරන්න එපා.
ඔන්න ඉතින් අපි දෙන්න නම් එක හුස්මට කාගෙන යනවා. ඒ තරමට මේක හරිම රසයි. මේක රුපියල් 1050ක් වගේ මුදලක් තමයි උනේ. ඔන්න මේ වෙද්දි අපේ ඊළඟ කෑම එකත් ඇවිල්ලයි තිබුණේ. බලන්නකෝ අපි ඊළඟට මොනවද ඕඩර් කළේ කියලා. එකත් හරිම රස කෑමක්. මේක අපි ෆස්ට් ටයිම් try කරේ. ඊළඟට අපි ඕඩර් කරපු රසම රස කෑම එක තමයි බටර් නාන් එක්ක ගී පෙපර් මසාලා. මේකත් හරිම රස කෑමක්. මේ මසාලා එක ගොඩක් දේවල් එකතු කරලා හදපු කෑමක්. එයාලගේ මෙනු එකේ වෙන වෙනම හදපු මසාලා වර්ග තිබුණා. ඒ කියන්නේ මෂ්රූම් වලින් හදපු මසාලා එකක් ඒ වගේ වෙන වෙනම තිබුණා. නමුත් අපි ගත්තේ ඔක්කොම දේවල් එකතු කරලා හදපු මේ ගී පෙපර් මසාලා කියන එක. මේක ගොඩක් රසයි. මේක රුපියල් 600ක් වගේ තමයි උනේ. බටර් නාන් දෙකට රුපියල් 650ක් ගියා. ඉතින් අපිට මෙතෙන්දී අපි වෝටර් බොටල් එකකුත් ගත්තා. ඊළඟට සර්විස් චාර්ජ් එකත් ඇඩ් වුණාම අපිට ටෝටල් බිල් එක රුපියල් 3500ක් වගේ තමයි ගියේ. ඉතින් මේ කෑම එකත් ගොඩක්ම රස කෑම එකක්. අනිවාර්යෙන් ඔයාලත් බටර් නාන් එක මේ මසාලා එක ඕඩර් කරන්න අමතක කරන්න එපා. මට විශ්වාසයි මේ තැනට එක වතාවක් ගියපු කෙනෙක් දෙවනි වතාවට යන්න දෙපාරක් හිතන්නේ නැහැ කියලා. තාමත් මගේ channel එක ඔයාලා subscribe කරලා නැත්නම් ඔයාලට පුළුවන් දැන් subscribe කරන්න. ඒ වගේම ළඟම තියෙන bell icon එකත් click කරන්න. ඒ වගේම මේ වීඩියෝ එකට ඔයාලා කැමති නම් like එකක් දාන්න. ඒ වගේම ඔයාලගේ අදහස පහලින් comment කරගෙන යන්න. එහෙනම් ආයෙමත් අලුත් වීඩියෝ එකක් අරගෙන එනකන් හැමෝම පරිස්සමින් ඉන්න. bye.